අපි යම් බින්න භාගයකට බින්න භාගකේ මේ බින්න භාගය තියෙන්නේ මොකද්ද PDF එක 6 වෙනි PDF එකේ 6 වෙනි PDF එකේ ඊට කලින් මේ ටික කියලා ඉන්න වෙයි. බින්න භාග කියන්නේ දැන් මෙහෙමයි ඒකේ කතන්දරේ තියෙන්නේ. ඒ කියන්නේ උඩයි යටයි දෙන ඔන්න ඒ විදිහට. හරිද? මේ උඩයි යටයි ඒ කියන්නේ අර x පද වලින් තියෙනවා. හරිද? ඒ තියෙනකොට මෙන්න මේ යට තියෙන්නේ යට සාමාන්‍යයෙන් ඉතින් ඔහම 2x ධන x ඍණ 7 මේ විදිහට තිබ්බොත් එහෙනම් මේ විදිහට සාධක කඩා ගන්න වෙනවා. හරිද? යට තියෙන එක අනිවාර්යෙන් සාධක මේ වගේ ගණනක් තිබ්බ පාස් පේපර් එකේ මම දැක්කා. යට තියෙන එක අනිවාර්යෙන් මේ විදිහට සාධක කඩා ගන්න ඕනේ. ඒකෙන් හුන් කොච්චර තිබ්බත් කඩන්න පුළුවන් උපරිමයට සාධක කඩා ගන්න ඕනේ. හරිද? ඒක තමයි පළවෙනි එක. ලොකුවට ගානක් තිබ්බොත් ඒක සාධක කඩා ගන්නවා. උදාහරණයක් ඇටියට 2x x වර්ග ඔහොම 5යි මෙහෙම තිබ්බා කියන්නේ. මේක අපිට සාධක කඩාගත්ත හැකිනේ. ධන 3 x ධන 2 කිය. ඒ විදිහට තියෙන හැම එකම සාධක කඩා ගන්න. හරිද? සාධක කඩාගෙන සාධක කඩා ගන්න තියෙන්නේ. හරි? සාධක කඩාගත්තට පස්සේ දැන් මෙහෙම මම ගන්නම්කෝ අර උඩ තිබිච්ච එක x ඍණ 1යි x ධන 2 ඒක අපිට ලියාගත්ත හැකි මෙන්න මේ විදිහට. දැක්කද? මේ විදිහට ලියා ගන්න පුළුවන් සාධක කඩාගත්තට පස්සේ. ඊට පස්සේ ආයි තව එකක් තියෙනවා. x වර්ග ධන 2. මෙන්න මේ විදිහට මේ මෙන්නේ සාධකයක් ඇතුලේ මේ වර්ග තිබ්බොත් හරිද? එතකොට මේක කොටස් දෙකකට කඩා ගන්නකොට මෙතෙන්ට a කියලා දානවා bx ධන c. මේවා අපි අර ab කියලා නිකන් මේ නියත ඒවා හිතලා දාන්නේ. දැන් මෙතන අර උඩ එකේ මෙතන b විතරනේ තිබ්බේ. මේකේ දානවා bx ධන c. මොකද මේ මෙන්න මෙතන අර x වර්ගයක් තිබ්බ හින්දා මේ මෙව්වක ඇතුලේ වර්ගයක් තිබ්බ හින්දා. හරිද? ඒක. ඊට පස්සේ අහපව මෙහෙම තිබ්බොත් එහෙම x ධන 2 තිබිලා මෙතන වර්ගෙ තිබ්බොත් එහෙම ඒක අපි බෙදනකොට මෙන්න මෙහෙම තුනකට බෙදා ගන්නවා. මේක නිකනුත් ලියනවා වර්ගයක් විදිහට ලියනවා. a b c. එක්කද? ඊට පස්සේ ආයෙච්චරයි ක්‍රම මම හිතන්නේ වෙන නැහැ. තව එකක් තියෙනවා දැන්. මෙතන උඩරිම තියෙන්නේ x බලයනේ. මෙතන x වර්ගයේ යට තියෙන උඩරිම බලය x වර්ගයනේ. මොකද මේ වරහන් දෙක වැඩි වෙනවනේ. වැඩි වුණාට පස්සේ යට හදන්න පුළුවන් උඩරිම බලය x වර්ගයේ. මේ x වැඩි වුණාම x වර්ගයේ මෙතන තියෙන තනි x එක. හැම වෙලේම මෙන්න උඩ තියෙන එකට වැඩි යට වැඩි වෙන්න ඕනේ. උඩ තියෙන එකට වැඩි යට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ බලය වැඩි වෙන්න ඕනේ. දැන් මෙහෙ සමාන වෙලා තියෙන්නත් බෑ. x වර්ග දෙක තියේබිලා x ඍණ 1
ධන 2 තිබ්බොත් දැන් යට තියෙන්නේ x වැඩි වෙලා x වර්ගයක් නේ කියන්නේ යට තියෙන උපරිම බලය x වර්ගය මෙතන තියෙන්නේ උඩ තියෙන්නේ x වර්ගය එහෙම වැඩි වෙන්න බෑ එහෙම වැඩි වුණොත් ඒක ලියන්නේ මේ විදිහටම ලියනවා හරිද උඩ තියෙන එක උඩයි තියෙන එකයි යට තියෙන එකයි සමානයි නම් ඔහම නියතයක් දානවා c කියලා බැරි වෙලා හරි ඔහම තව එකක් තිබ්බොත් එහෙම x දාන්න 1 කියලා එතකොට දැන් මෙතන x 3ක් එතකොට මෙතන යට තියෙන x ඝනය වෙනව නේද යට තියෙන x ඝනය උඩ තියෙන x වර්ගය දැන් සමාන වෙන්නත් බෑ කියලා කිව්වනේ සෝරි මෙතන නෙවෙයි මෙතන තියෙන හැම වෙලෙම මං කියවා යට තියෙන එක වැඩි වෙන්න ඕනේ කියලා හරිද උඩ තියෙන එකයි යට තියෙන එකයි සමාන වෙන්නත් බෑ සමාන වුණාම මේ විදිහට දාන්න එතකොට මේ විදිහට 3ක් ඇවිල්ලා තියෙනවා x වල ඝනයක් එතකොට යට වර්ගය x ඝනය සමාන වෙන්නත් බෑ සමාන වුණානුත් වැඩිපුර එකක් දානවා වැඩි මේ සමාන වෙලා නෙවෙයි එකක් වැඩිත් එක්කලා මේ මෙතන තියෙන 2යි මෙතන 3යි එහෙම වුණාම මේක එහෙමම ලිව්වා cx ධන d එක සමාන වුණොත් නිකන් එකක් දානවා එකකින් වැඩි වෙලා තිබ්බොත් cx ධන d කියලා දානවා අපිට කැමති එකක් දැම්ම හැකියි ඉතින් මේවට ඊටත් වැඩිය තිබ්බොත් එහෙම c දැන් තව එකක් කොහම තිබ්බ මෙතන 4 තිබ්බොත් එහෙම cx වර්ග dx ධන e රටාව තේරෙනව නේද අර x2 x බිඳුව ඒ විදිහට තව එකතු කරනවා වැඩි වෙනවා දැන් මම එක ගානක් හදලා පෙන්නන්නම් මේවා මේ විසඳන්නේ කොහොමද කියලා එක ගානක් කරහන් ඇති වෙයි මේ ඔයාලා තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් කොහොම හරි chat gpt හරි දාලා මේ අයිඩියා එකක් ගන්න ඉතින් දැන් මේ ගාන මම හදලා පෙන්නන්නම් ඊට පස්සේ කරන්නේ මෙහෙමනේ තියෙන්නේ හරිද මේකේ ආපහු මේ දෙක එකතු කරනවා මේ දෙක ලං කරනවා එතකොට මේක මෙතෙන්ට යනවා මේක මෙතෙන්ට එනවානේ භාග දෙකක් එකතු කරද්දී එහෙමනේ මේ දෙක සමාන නෑනේ නේද භාග දෙකක් එකතු කරද්දී x ඍණ 1 එතකොට ඒ ගාවට එනවා මෙතන තියෙන එක x ධන 2 ආයේ මේක යනවා මෙතෙන්ට px ඍණ 1 මේකේ හැමයි මේකේ ඒකේ මේ දෙක ලං කරද්දි ඒකේ කොහමද එන්නේ ඒකෙන්නේ ඒ ගාවට එනවා x වර්ග ධන 2 bx ධන c ගාවට එනවා x ඍණ 1 තේරුණාද මේකේ තුනක් තියෙනවා ඒ ගාවට එනවා මේකත් එන්න ඕනි මේකත් එන්න ඕනිනේ මේ දෙකම ගන්න නැහැ දැන් මෙතන වර්ගයක් තියෙනවනේ වර්ගය තිබ්බහම මේක ගත්තාම ඇති මේ දෙකටම අයිති මේ දෙකටම අයිති ඊට පස්සේ b ගාවට එන්නේ මොකද්ද දැන් මෙතන x ධන 2 එකක් තියෙනවා තව එකක් තමයි මදි මෙතනින් එකයි මේකයි එතකොට මේ ගාවට එන්නේ x ධන 2 වර්ගය b ගාවට එන්නේ මේකත් එනවා